ගොඩක් වෙලාවට සම්බන්ධතාවයකදී ඇතිවෙන ප්‍රශ්නක් නේද? එකපාරටම පිරිමි කෙනෙක් නිශ්ශබ්ද වෙන එක, ඈත් වෙන එක, අන්නේ හැසිරීම පිටිපස්සේ තියෙන ජීව විද්‍යාත්මක කතාව තමයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න හදන්නේ. ඇයි ආ එකපාරටම වෙනස් වෙන්නේ? ඇයි මාව මග හරින්නේ? මේ ප්‍රශ්නේ කොච්චරනම් අහලා ඇතිද නේද? සමහරු හිතනවා ඇති සමහර වෙලාවට ආදරය අඩු වෙලාද කියලා. ඒත් ඇත්තටම ගොඩක් වෙලාවට මේක පිටිපස්සේ තියෙන ඊට වඩා ගොඩක් ගැඹුරු කතාවක්. එන්න අපි බලමු මේ අභිරහසය ටිකෙන් ටික ලියා ගන්න. මෙන්න මේක තමයි වැදගත්ම දේ. මේක නිකන් මූඩ් එකක් වෙනස් වෙනවා වගේ දෙයක් නෙවෙයි. මේක ශරීරයේ රසායන විද්‍යාව, ඒ කියන්නේ කෙමිස්ට්‍රි එක. සරලවම කිව්වොත් මේ හැසිරීමට මූලික වෙන්නේ හැඟීම් වලටත් වඩා ශරීරයේ සිද්ධ වෙන ජීව විද්‍යාත්මක දෙයක්. හොඳයි. එහෙනම් අපි යමු මේ කතාවේ හරයටම. ඒ තමයි දෛනික චක්‍රය. මාසික චක්‍රයක් නෙවෙයි. මෙතන තමයි ලොකුම වෙනස තියෙන්නේ. දැන් බලන්න ගොඩක් දෙනෙක් දන්නවනි කාන්තාවන්ගේ හෝමෝන චක්‍රය මාසිකව ඒ කියන්නේ දවස් 28කට සැරයක් වගේ ක්‍රියාත්මක වෙන බව. හැබැයි පිරිමින්ගේ ප්‍රධාන හෝමෝන ඒ කියන්නේ ටෙස්ටොස්ටෙරෝන් ඒකේ චක්‍රය දවසින් දවස ඒ කියන්නේ පැය 24න් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ දෛනික රිද්මේ තේරුම් ගන්න එක ඇත්තටම ගොඩක් වැදගත්. හරි. එහෙනම් මේ දෛනික ගමන යන්නේ කොහොමද බලන්න. උදේ 7ත් 9ත් අතර අන්න ඒ වෙලාවට තමයි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම උප්පරිමයටම යන්නේ. ශක්තිය, විශ්වාසය, ක්‍රියාශීලී බව ඔක්කොම ඉහළයි. ඊට පස්සේ දවල් වේදියේක ටිකක් ස්ථාවර මට්ටමකට එනවා. හැබැයි ඉතින් දවසම වැඩ කරලා මහන්සි වෙලා හවස් වෙනකොට අන්න එතකොට තමයි මේ හෝමෝන මට්ටම පහළම අඩියට වැටෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මහන්සිය සමහර වෙලාවට පොඩි දෙයටත් කේන්ති යන ගතිය, අනික තනියම නිශ්ශබ්දව ඉන්න ඕනකම. අන්න ඒ දේවල් එළියට එනවා. හැබැයි මේ ස්වභාවික චක්‍රය අවුල් කරන්න පුළුවන් ප්‍රධානම සතුරෙක් ඉන්නවා. ඒ තමයි ආතතිය. නැත්තම් අපි කවුරුත් දන්නේ විදිහට ස්ට්‍රෙස් එක. දැන් ස්ට්‍රෙස් එකක් එනකොට මොකද වෙන්නේ? ශරීරයෙන් කෝටිසෝල් කියන හෝමෝනිය නිපදවනවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕන. කෝටිසෝල් මට්ටම උඩ යනකොට අනිවාර්යයෙන්ම ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පල්ලෙහාට බහිනවා. ඒ දෙක හරියට සීසෝ බෝඩ් එකක් වගේ. එකක් උඩ යද්දි අනික පල්ලෙහාට යනවා. ඉතින් මේක හරියට දාම ප්‍රතික්‍රියාවක් වගේ තමයි වෙන්නේ. හිතන්න මුලින්ම වැඩවල හරි ජීවිතේ හරි පීඩනය වැඩි වෙනවා. ඊට පස්සේ ශරීරේ කෝටිසෝල් මට්ටම ඉහළ යනවා. එතකොට මොකද වෙන්නේ? ටෙස්ටොස්ටෙරෝන් මට්ටම බිමටම වැටෙනවා. අන්න ඒකේ අන්තිම ප්‍රතිඵලය තමයි අර අපි මුලින් කතා කරපු හැසිරීම. ඒ කියන්නේ තනි වෙන්න ඕන වෙන එක, ඉක්මනට කේන්ති යන එක, ඔය වගේ දේවල් පෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තේරුම් ගන්න එක තමයි හැම දෙයකටම වඩා වැදගත්. මේක කවුරු හරි පුද්දලිකව ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි වෙන්නේ. එයාගේ මුළු සිස්ටම් එකම ඕවර්ලෝඩ් වෙලා. හරියට අපි එකපාරට ගොඩක් ටැබ්ස් ඕපන් කරාම කම්පියුටරේ හිර වෙනවා වගේ ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. හරි. දැන් අපි බලමු මේ වගේ අවස්ථාවක මොළ දෙකක්, ඒ කියන්නේ පිරිමි සහ ගැහැණු විදිහට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන විදිහේ තියෙන වෙනස. මේක හරියට මොළ දෙකක කතාවක් වගේ. සමහර වෙලාවට මේ නිහඬ බව දවසකින් දෙකකින් ඉවර වෙන්නෙත් නැහැ. හිතන්නකෝ හරියට නිින්දක් නැත්නම් වැඩපොලේ ප්‍රශ්න දිගටම ඇදෙනා වුණා. අන්න එතකොට මේ தත්ත්වය දවස් 3 ඉඳන් 7ක් වෙනකන් උනත් යන්න පුරුවන්. මේවට තමයි ඩවුන් සයිකල්ස් කියලා කියන්නේ. මෙතනදී අපිට ලොකු වෙනසක් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් කාන්තාවන් වැඩි දෙනෙක් ප්‍රශ්නයක් ආවම කරන්නේ ඒක ගැන කතා කරලා බෙදාගෙන සහනයක් හොයන එක. ඒත් පිරිමි මොළය බොහෝ වෙලාවට වැඩ කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදියට. එයාලා තෝරගන්නේ තනියම ඉඳලා නිශ්ශබ්ද වෙලා ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක. අන්නේ නිහඬ බව තමයි යාට රීසෙට් වෙන්න උදව් කරන්නේ. මේ රීසෙට් කියන එක හරිම අපූර්ව දෙයක්. හිතන්න දවස් කීපයක් නිහඬව තමන්ගේ පාඩුවේ ඉඳලා අර ඕවර්ලෝඩ් වෙච්ච සිස්ටම් එක ආපහු යථා තත්ත්වයට ආවට පස්සේ එයාට පුළුවන් කිසිම දෙයක් උනේ නෑ වගේ ආයෙත් සාමාන්‍ය විදියට හැසිරෙන්න. ඒකට හේතුව ඇතුලෙන් සිස්ටම් එක ආයෙත් ක්‍රමාංකනය. ඒ කියන්නේ රීකැලිබ්‍රේට් වෙලා. හොඳයි. එනනම් මේ විවේකය, මේ රීසෙට් වෙන්න ඕන කාලය නොසලකා හැරියොත් දිග කාලිනව මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද? ඒ වගේම මේක තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන කොහොමද කියලා අපි දැන් බලමු. මුලින්ම තේරුම් ගන්න ඕන මේක දුර්වලකමක් නෙමෙයි. මේක ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක්. ඉතින් මේ විවේකීය නොලැබී දිගටම පීඩනයේ ඇතුළෙම හිර වෙලා හිටියොත් ඒකෙන් බර්න් අවුට් කියන තත්වයට, ඒකෙන් සම්පූර්ණයෙන්ම හෙම්බත් වෙලා යන එකට, එතනින් එහාට ගිහින් විෂාදය වගේ තත්වයන්ට, සමහර වෙලාවට ලිංගික අප්‍රාණිකත්වය වගේ බරපතල දේවල් වලටත් පාර කැපෙන්න පුළුවන්. එහෙනම් විසඳුම මොකක්ද? මෙන්න මූලිකම දේ. එයාව හදන්න යන්න එපා. මැදිහත් වෙලා ප්‍රශ්න විසඳන්න හදනවට වඩා සහයෝගය දෙන එක තමයි මෙතනදී කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් කොහොමද මේ සහයෝගය හරියටම දෙන්නේ? හරිම සරලයි.
1. එයාට ඒ පීඩණයෙන් මිදෙන්න අවශ්‍ය ඉඩ දෙන්න. 2. නිශ්ශබ්දව ඉන්න තියෙන අවශ්‍යතාවයට ගරු කරන්න. 3. එයාගේ සිස්ටම් එකට ආයෙත් රීසෙට් වෙන්න අවශ්‍ය කාලය දෙන්න. ඇත්තටම ඉවසීමයි අවබෝධයයි තමයි මෙතන තියෙන ප්‍රධානම දේවල්. ඉතින් මේ ජීව විද්‍යාත්මක කතාව තේරුම් ගන්න එක තමයි පළවෙනි පියවර. එතකොට ඊළඟ පියවර මොකද්ද? දැන් මේ දැනුම අතේ තියාගෙන අපේ සම්බන්ධතා දිහා බලන විදිහ, අපි ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කරගන්න පුළුවන් නේද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඉඩ තියලා අපි අදට මේ විග්‍රහය මෙතනින් නවත්තමු.